ඒක නම් ළමයි ඉතින් ඇත්තටම මොකද්ද කොහොමද කියන්නේ ඒක පවක් තමයි. ඒ කියන්නේ කෙනෙක් මාර ලස්සන ටාගට් එකක් තියාගෙන ඒක පටන් ගන්නවා හෝ පටන් ගන්න හිතනවා හෝ ඒකට වැඩ කරනවා වෙන්න පුළුවන්. හරිද? ඒ ඇතුලේ එයාටම තේරෙන්නේ ඒ ටාගට් එකට යන්න බැරි ප්‍රධානම හේතුව මොකද්ද කියලා. ඉතින් ඒක පවක් තමයි ඉතින්. ඇයි අර ටාගට් එක ෆේල් වුණාම එන්නේ ලොකු ඉතින් පේන් එකක් නේ. සහ ලස්සන ජීවිතයක් ලස්සන තැනක ඉන්න පුළුවන්කම තියෙද්දි ඊට වඩා පල්ලෙහා ලෙවල් එකක ඉන්නවා කියන්නේ ඉතින් ඒක පිනක් වෙන්න බෑනේ. ඕකේ. ඔයා අහලා තියෙනවද ලෝකේ අමාරුම රීසෙට් එක ගැන? කෙනෙක් හිතන්න පුළුවන් බිස්නස් එකක් කරන කෙනෙක් ඒ බිස්නස් එක තමන් කැමති ලෙවල් එකකට ගේන එක. එහෙම නැත්නම් කැමති විදිහේ এডুকেෂන් ලෙවල් එකක් හදාගන්න එක, තමන්ගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න එක, හෝ PhD එකක් කරන එක, මයිග්‍රේට් කරන එක, ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් හදාගන්න එක, ආස කරන ජොබ් එක විශේෂයෙන්ම හැම කෙනාටම තියෙනවා ආර්ථික ඉලක්කය. එලිපිට කතා කරේ නැති වුණාට හැම කෙනෙකුටම තියෙනවා එයාගේ ජීවිතය ලස්සනට අරයි යන්න පුළුවන් ආර්ථිකයක් ගැන අදහසක් තියෙනවා මිනිස්සුන්ට. ඒවා හදාගන්නවා කියන එක නෙමෙයි අමාරුම දේ. අමාරුම දේ තමයි අපි අපට කියන කතන්දරේ වෙනස් කරන එක. ඒ කියන්නේ changing the story that you tell yourself. මේක තේරුන්නේ නැද්ද? ඒ කියන්නේ අපි අපට ස්ටෝරි එකක් කියනවා හැමතිස්සෙම. හිතන්නකෝ දැන් පිට මිනිස්සෙක් අපට මොන හරි කියනවා කියලා. ඔයා වැඩක් නැහැ. ඔයාට කවදාවත් ඔය achievements වලට යන්න බෑ. ඔයාගේ confidence එක අවුල්. ඔයා හරිය unlucky. ඉතින් අමාරුයි ඔය වගේ දෙයක් කරන එක, ඔයාගේ ටාගට් එකට යන එක, ඔයාගේ ආර්ථික තත්ත්වයක් හදාගන්න එක ඔයා ලේසි නෑ. කවුරු හරි කෙනෙක් ඔයා කියව ඉන්නවා කියන්නකෝ. අදාළම නෑනේ. අල්ලලා දාන්න පුළුවන් නේ. අල්ලලා දානවා කියන්නේ මොකද්ද? පලාතේවත් යන්න නැතුව ඉන්න පුළුවන් නේ. ඉන්න තැනකවත් ඉන්න නැතුව ඉන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඇත්ත අපට අවොයිඩ් කරන්න පුළුවන් නේ. හැබැයි ඒ වොයිස් එක හැමතිස්සෙම ඔයාගේ ඇතුලෙන් එනවනම් හරි. ඒක හැමතිස්සෙම අපි අපට කියා ගන්නවා නම් මගේ කොන්ෆිඩන්ස් එක නැහැ, මට වෙලාව නැහැ, මට එනර්ජි එක නැහැ, මට මගේ මතකයේ අඩුයි. හරි. එහෙම නැත්තම් හරි අමාරුයි. තමන්ගේ ඉලක්ක ගැන තමන්ම හදාගන්න. ඕවා හරි අමාරු වැඩ තමයි ඉතින්. ආර්ථික ඉලක්ක වලට නම් ඉතින් යන්න බැරි වෙයි. ඉලක්කයක් තියෙනවා නමුත් ඇතුලෙන් කියනවා යන්න බැරි වෙයි. ඒතර මයින්ඩ් එක මොකද කරන්නේ? අපි හුඟ කාලයක් මොනවා හරි දෙයක් නිතර හිතන්න ගත්තම බ්‍රේන් එක ඒ ගැන අයිඩෙන්ටිටි එකක් හදාගන්නවා. That's the thing. Because after hearing something long enough, the brain starts treating it as an identity. Okay? ඒ කියන්නේ අපේ ටාගට් එක වෙන තැනක බ්‍රේන් එක අපි ගැන අයිඩෙන්ටිටි එකක් හදාගෙන තිනවා ඊට බොහොම පල්ලෙහා. මෙයා කියන්නේ මෙහෙම එක්කෙනෙක්, කොන්ෆිඩන්ස් එකක් නැති, හරි අන්ලකි. එතකොට එයාට මේ වගේ දේවල් හරි අමාරුයි. එයාට ඒව කරද්දී හරි ප්‍රශ්න එනවා. ඉතින් ප්‍රශ්නෙන් නිසානේ අමාරුයි කියන්නේ. ඉතින් ඒ වගේ අයිඩෙන්ටිටි එකක් හදාගෙන තියෙනවා. ඉතින් අපිට මොකෝනේ? හරි. එතන මොකද වෙන්නේ? තමන්ගේ අයිඩෙන්ටිටි එකෙන් ඉහළට යන මිනිස්සු හරි අඩුයි. That is psychology. Right? Psychologically කියන්නේ මොකද්ද? තමන්ගේ අයිඩෙන්ටිටි එකෙන් ඉහළට යන මිනිස්සු හරි අඩුයි. ලස්සන ටාගට් එකක්, ලස්සන ඩ්‍රීම් එකක් තියෙනවා. but ඊට ගොඩක් පල්ලෙහා අයිඩෙන්ටිටි එකක් හදාගෙන ඉන්නවා. ඉතින් ඒ අයිඩෙන්ටිටි ඉහළට යන එක හරි අමාරුයි. ඒක සිද්ධ වෙන්නේ තාම කලාතුරකින්. understand? ඒ නිසා ඔයාට ගැලපෙන්නේ නැති අයිඩෙන්ටිටි එක වෙනස් කරන්න. ඒක අයින් කරන්න. අපි නොගැලපෙන ෂර්ට් එකක්වත් අපි ඇඳගෙන ඉන්නේ නැහැ. අපි අයින් කරලා දානවානේ. Imagine wearing a shirt that no longer fits. What would you do? ඔයාට ගැලපෙන්නේ නැති ෂර්ට් එකක් ඔයා ඇඳගෙන ඉන්නවා. What would you do? You would take it off. ඔයා ඒක අයින් කරනවා. ඒ වුණාට මිනිස්සු අවුරුදු ගණන්, දශක ගණන් තමන්ගේ ටාගට් එකට ගැලපෙන්නේ නැති අයිඩෙන්ටිටි එකක් හදාගෙන ඉන්නවා. පව් නැද්ද ඉතින්? ඔයාට හිතෙන්නේ නැද්ද ඔයා පව් කියලා? අපරාධි කියලා හිතෙන්නේ නැද්ද? ඒසයි අයිඩෙන්ටිටි අයින් කරගන්න. ඔයාගේ ටාගට් එකට ගැලපෙන සිතුවිලිත් එක්ක ඉන්න. එහෙම මිනිස්සු ආශ්‍රය කරන්න. එහෙම පරිසරවලත් එක්ක ඉන්න. ඒ වගේ දේවල් කියවන්න. මනසට ඒ වයිබ්‍රේෂන් එක ගන්න. right? so ඒක කොහොමද කරන්නේ කියලා ඔයාට හිතෙනවා නම් හරි. ඔයා මෙන්න මේ කාරණා ඔලුවට ගන්න. දරුවෝ සාර්ථක වෙන්න මිනිස්සෙකුට මොනවා හරි දක්ෂකමක් තියෙන්න ඕනේ. ඒකෙන් හොඳම දක්ෂකම තමයි තමන්ගේ අයිඩෙන්ටිටි එක වෙනස් කර ගැනීමේ හැකියාව. ඒකයි ඒකට hardest reset එක කියලා කියන්නේ. ඔයාට එන හැම සිතුවිල්ලක්ම ඔයාට අයිති නෑ. Just because a thought has been with you for years, right? Doesn't mean it belongs to you. ඒකෙන් කියන්නේ ඒක ඔයාට අයිති කියලා. ඔයාට අයිති නැති සිතුවිලි ඔයාට එනවා. ඔයාගේ ටාගට් එකට අයිති නැති, ඔයාගේ ඩ්‍රීම් එකට අයිති නැති සිතුවිලි ඔයාට එනවා. අයින් කළා දාන්න. ඒක දක්ෂකම. ඕකේ. ඒක තමයි hardestම reset එක. ඔයාට මේ ගැන මොන හරි අත්දැකීමක් ඇති. ඒක දැම්ම තීරණය කරන්න. ඕකේ. You can. ඔයාට පුළුවන්. අනිවාර්යයෙන්ම සෙට් වෙනවා. තමන්ගේ ටාගට් එක තමන්ට සෙට් වෙනවා. ඕකේ. වරදින්නේ නැත. ඒ විදිහට වැඩ කරන්න. Got it?